හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ආදරේ පිළිගන්නවා ඩයිස්ට YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔයාලට දැන් මේ ඩිස්ප්ලේ එකේ පේන විදිහේ ටෝෆින් ඔබ්ජෙක්ට් වීඩියෝස් අපි කොහොමද සම්පූර්ණ ඒ විතරක් පාවිච්චි කරලා විනාඩි 2ක් වගේ පොඩි කාලයක තුල ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මම දැන් තමයි Facebook, YouTube, Instagram වගේ යනවා නම් දැකලා ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් කට්ටිය ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් වල දැකමු ගන්න ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නේ කොහොමද වීඩියෝස් ජෙනරේට් කරන්න කියලා. ඉතින් අද මම කියලා දෙනවා සීරියස් ෆ්‍රී අපි කොහොමද මේ වීඩියෝ සම්පූර්ණයෙන් විතරක් පාවිච්චි කරලා ජෙනරේට් කරන්න කොහොමද කියලා. ඉතින් ගොඩක් තැන්වල මේ වීඩියෝස් හදලා කියලා දීලා තියෙනවා. ඉතින් ඒවාගේ ලොකු මහන්සියක් වෙන්න ඕනි. ඉතින් එහෙම ලොකු මහන්සියක් වෙන්නේ නැතුව අද මම කියලා දෙනවා සරලව අපි ඉමේජ් එකේ වීඩියෝ එකේ ස්ක්‍රිප්ට් එකේ ඉඳලාම සම්පූර්ණ ඒ විතරක් පාවිච්චි කරලා අපි කොහොමද ජෙනරේට් කරන්න කියලා. ඉතින් වැඩි කතාවක් නැහැනේ. channel එක subscribe කරගෙනම අපි ආ වීඩියෝ එකට. හරි ඉතින් ඔය ඉස්සෙල්ලාම වෙන්න ChatGPT එකට මෙතන මගේ GPT SRT බලා ගන්න පුළුවන් ඔබ්ජෙක්ට් මේක කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාගේ මෙහෙම ඔප්ෂන් එකක් නැතුව ඇති. මම මේකේ link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට බලන් මේ link එක click කරලා මේ ඔබ්ජෙක්ට් මේක කියන එකට එන්න. ඉතින් එහෙම ආවට පස්සේ ඔයාලට බලන්න මෙතනින් කැමති ඔබ්ජෙක්ට් හතරක් select කරගන්න උඩ තියෙනවා. හැම නැත්නම් ඔයාලට බලන්න පල්ලෙහා search bar එකේ ඔයාලට කැමති ඔබ්ජෙක්ට් එක type කරගන්න. type කරලා enter දුන්නාට පස්සේ ඒකට අදාළ prompt එක සහ video script එක මෙයා හදලා දෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මට මේ image එකට අදාළ ගන්න මේ image prompt එක සහ video prompt එක දීලා තියෙනවා. ඉතින් මම දැන් මෙතන image prompt එක copy කරගන්නවා. අපි copy කරන් දැන් අපිට තියෙන්නේ මේක image එක generate කරගන්න. ඒකට මම පාවිච්චි කරන්නේ මේ Leonardo AI කියන AI tool එක. මේකට එන්න නොකරන link එක මම description එකේ දාලා තියන්නම්. ඔයාලට බලන්න description එකේ link එක click කරලා LCM එකට එන්න. ඉතින් ඒ වගේම මෙතනින් බලා ගන්න පුළුවන් වම් පැත්තේ තියෙන image icon එක. ඔයාලා එන්න එකපාරක් click කරන්න. එහෙම click කළා මෙතන model එක මාරු කරන්න එනවා බලන්න ඔයාලට. ඒ මාරු කරගෙන මෙතන කස්ටම කියන එක ක්ලික් කරලා ඉමේජ් එකේ size එක TikTok size එකට දාගෙන මෙතන prompt එක තියෙනවා එන්න එතන අත copy කරගත්තු prompt එක paste කරගන්න. paste කරාම මෙතන generate icon එක ක්ලික් කරලා පස්සේ බලන්න බලන්න සාමාන්‍යයෙන් විනාඩි 2ක් වගේ ඇතුළත අපි image එක generate කරලා ඉවර වෙනවා. හරි ඊට පස්සේ මෙතන මේක download කරගන්න ඕනේ. හරි ඉතින් අපිට දැන් තින්නේ මේ image එක video එකකට convert කරන්න. ඒකට මම පාවිච්චි කරන්නේ Google Flow කියන AI tool එක. මේකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඉතින් මම Google Flow එකට ඇවිල්ලා ඔයාගේ Google account එක පාවිච්චි කරලා මෙතන ඔයාගේ account එක create කරගන්න ඕනේ. account එක create කරගත්තට පස්සේ මෙතන new object කියන එක පාරක් click කරන්න. එහෙම click කරලා පස්සේ මේ interface එක බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහා තියෙන text to video කියන එක frame to video එකට මාරු කරා. මෙතන plus icon එක click කරලා අපේ image එක මෙතන upload කරගන්න ඕනේ. එම අප්ලෝඩ් කරගෙන ආයෙත් ChatGPT එකට ඇවිල්ලා අපේ වීඩියෝ ස්ක්‍රිප්ට් එක තියෙනවනේ එන්න එක කොපි කරගන්න. කොපි කරන් ආයෙත් Google Flow එකට ඇවිල්ලා මෙන්න මෙතන එක paste කරගන්න. ඉතින් මේ paste කරගත්තට පස්සේ ඔය අනිවාර්යයෙන් මෙන්න මෙතන ඉස්සරහින් he is speaking කියලා type කරගන්න ඕනේ. එහෙම type කරන් ඔයාලට තියෙන මෙතනින් enter දෙන්න. enter දුන්නාට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලට විනාඩි 2ක් වගේ ඇතුළත බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවර වෙනවා. අපි දැන් මෙතන එකක් play කරලා බලමු වීඩියෝ එක මොනවා වගේද කියලා. Sleep, I just wait to be needed again, burning my bad battery while everyone else pretends time isn't chewing through.